නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත කාරුණික පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු ඒ සංසාර දුකෙන් අත මිදෙන්න හේතු වන, නැවත නූපදින්න හේතු වන, පිරිනුවන් පාන්ට හේතු වන ඒ උතුම් ධර්මය අපිට පින්වත්නි අහන්න අවස්ථාවක් උදා වෙනවා කියලා කියන්නෙම අපි අනන්ත සංසාරේ, අනවරාග්‍ර සංසාරේ සිදු කරන ලද මහා පාරමිතාවල් වල, සිදු කරන ලද මහා පුණ්‍ය ශක්තිවල විපාකයක්ම තමයි පින්වත්නි අපිට මෙහෙම විවේකයෙන් මෙහෙම අහන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ. දැන් බලන්න, මේ ලෝකේ ගිනි අරගෙන මිනිසුන්ට විවිධ ප්‍රශ්න අපි මේ සියලු ප්‍රශ්න තියෙන අතරේ අපි දැන් බණ අහනවා. අපි පෙහෙවස් සමාදන් වෙලා ඉඳගෙන දැන් බණ අහනවා. එතකොට බලන්න පින්වත්නි, අපි කොච්චර පාරමිතා පුරලද කියලා, කොච්චර කුසල ධර්ම දියුණු කරගෙන ඇවිත්තියද කියලා, කොපමණ පින් කරලා තියෙනවද කියලා. දැන් අද මේ රටේ තත්ත්වය නුගත්තම මිනිසුන්ට විවිධ ප්‍රශ්න පින්වත්නි. ඒ විවිධ ප්‍රශ්න ටික හමුවේ උත්තර සොයාගන්න බැරුව සාමාන්‍ය දෛනික ජීවිතය ගත කරන්න, මනුස්ස ලෝකයේ මේ මනුස්ස ජීවිතය ගත කරන්න අවශ්‍ය උත්තර ටික හොයාගන්න බැරුව කොපමණ කෙලෙස් සකස් කරගනිමින් මේ අත දුවනවද? කොපමණ දුවනද? ඒ දුවන ලෝකය තුල දුවන මිනිසුන් අතර අපිට යම් විදිහකටවත් දුවන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, ඒ පිච්චෙන මිනිස්සු අතර අපිට යම් ප්‍රමාණයකටවත් පිච්චෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම්, අපි බලන කොච්චර අපි ගැන හිතුවොත් අපි කොච්චර වාසනාවන්ත වෙලාද පින්වත්නි. දැන් අපි දන්නේ මේ ආරාමෙන් එහා පැත්තේ මොනෝ වෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ ශාලාවෙන් එහා පැත්තේ මොනෝ වෙනවද කියලා අපි දන්නේ නැහැ. මිනිසුන්ට විවිධ ප්‍රශ්න. නමුත් අපිට තියෙන එකම දේ තමයි කොහොම හරි මෙන්න මේ ගමන ටිකක් යන්න, මේ කෙලස් ටිකක් දුරු කරගන්න එක තමයි අපිට තියෙන ලොකුම වැඩේ විදිහට සලකලා අපි කරන්නේ. අපි පින්වත්නි දැන් ලෝක පිරිසක් දම්පැන් දෙනවා, මේ භාවනා කටයුතු කරනවා, සීලයක සමාදන් වෙලා ඉන්නවා, සත් ධර්මයේ ශ්‍රවණය කරනවා, ඔබ බලන කොච්චර දෙයක් කරනවද කියලා. එතකොට අපි දැන් දිගින් දිගටම වීරිය කරන්න උත්සාහ දරනවා ගැලවෙන්න. අපි ගැලවෙන්න උත්සාහ දරන්නේ සසරෙන්. අරගොල්ලෝ සම්මත දුකකින් ගැලවෙන්නේ කියලා සම්මතයෙන් විවිධ දේවල් කරගන්න දැඩි උත්සාහක දෙනවා. පින්වත්නි, ඔය ඒ දෙපැත්ත විතරක් සංසන්දනය කරලා බැලුවත් අපි මෙතනම ශ්‍රේෂ්ඨ විදියට යම් නිවීමක, සම්මතය තුළ යම් නිවීමක ඉන්නවා. එතකොට අපි එහෙමනම් දැන් මෙන්න මේක තව ටිකක් දියුණු කරගෙන අපි බලන්න ඕනේ නම් අපේ මේ හිත ඇතුළට පොඩ්ඩක් ලම් වෙන්න. මොකද ඒ කියන්නේ පින්නන්නේ මේ ගත්තන් පෘථග්ජන මිනිස්සු කියලා කියන්නේ පින්වත්නි සාමාන්‍යයෙන් අර කරත්තේ බැඳපු කවුරු වගේද? ගොනු වගේ. ඇයි වෙන කරත්තේ බැඳන් පස්සේ ගැලවිලා යන්න පුළුවන්ද? ගැලවිලා යන්න බෑ. බැඳලා. දැන් ප්‍රශ්නේ බැඳලා කරත්තේ ගැලවිලා දැන් Tamanට ස්වාධීන, Tamanට ඕන විදිහටවත් යන්න විදියක් ඇත්තේ නැහැ. දැන් යන්න වෙන්නේ ගවයට කොහොම මේ කරත්තේ බැඳපු කෙනාට? අර කරත්තෙත් ඇදගෙන ඉපයි යන්න පිළින ඔන්න ඔතනනේ ප්‍රශ්නේ.
බැඳපු එක ප්‍රශ්නයක් ලිහෙන්න බැරි වී ඇත. බැඳලා තියෙන්නේ බරක් තියලා. දැන් ගහක ගවේ බැඳ වගේ නෙමෙයිනේ කරත්තේ බැඳ එක කියන්නේ. දැන් කරත්තේ බැඳ ගවේ කියලා කියන්නේ එයාට එයාගේ පිටමත බරක් තියලා තියෙන්නේ. දැන් එතකොට එයා යන්න ඕන කොහොමද? අර බරත් ඇදගෙන. ඒකත් ඇදගෙන තමයි යන්න ඕන. එතකොට ඒ බරත් ඇදගෙන යන්න ඕන. දැන් කරත්තේ බැඳලා තියෙන නිසා. ඒකත් ඇදගෙන යන්න ඕන. හැබැයි පොඩි දුරක් යනකොට අරකේ තව බර පටවනවා. තව තව අය නගිනවා. තව තව බඩු මුට්ටු පටවනවා. දැන් අර සේරම ඇදගෙන අනේ යන්න ඕන කවද ලියන දැන් එක් ගවේ යන්නේ ගවයා ඔබ නම් ඔබ හිතන්නේ මොකද්ද ඔබ හිතන්නේ? දැන් ඒ අදින ගවයා ඔබ නම් ඔබ මොකද්ද හිතන්නේ? මොකද්ද? ඔව් ඒ ගවයා ඔබ නම් ඔබ හිතන්නේ අනේ මේකෙන් ලියන්නේ කවද්ද? ලියලා මේ තන පිට්ටනියකට වතුර ටිකක් බොන්න තනකොළ ටිකක් කන තන පිටේ දාන්නේ කවද්ද කී තියෙන අඩියක් පාසා කල්පනා කරන්නේ කොයි වෙලාවෙද මේ ගමන ඉවරනේ කොයි වෙලාවෙද ලියන්නේ කොයි වෙලාවෙද ලියන්නේ කී තමයි ඒ ගවේ යන්නේ. ඉතින් තව බඩු පටවල තියෙන්නේ. හැබැයි ඔන්න බලන්න පින්වත්නි දැන් ඒ කරත්තේ බැඳිගුණා වගේ පෘථග්ජන මිනිස්සුયો කරත්තේ බැඳිගුණා වගේ. ඒ කියන්නේ දැන් එතකොට ඕගොල්ලෝ බලන්න දැන් ඕගොල්ලෝ දැන් බර කරගහගෙන නැද්ද? බැඳලා නැද්ද? බැඳලා කියන්නේ සම්මතේ බැඳපු එක නෙවෙයි මං කියන්නේ. සම්මතේ බැඳිනවා කියන එක මොකද වෙන්නේ? අර කොල කෑල්ලක කූටු ගානක විතරයි නෙවෙයි තියෙන්නේ. ඕක කූටු ගෑවේ කියලා බැඳීමක් වෙන්නේ නැහැ. ඒක සම්මත රාජ්‍ය බන්ධනයක් නෙවෙයි ඒක තියෙන්නේ රජෙන්. නීති අනුකූල ඒ බන්ධනේ නෙමෙයි තියෙන්නේ. ඕකේ බැඳීම කොහෙද තියෙන්නේ? සිතේ නෙවෙයි. ඔය නීති අනුකූල දැන් අපි ඔබට දුක ඇති උනේ නීති අනුකූල බන්ධනේ බැඳලා පස්සේද? නෑ නීති අනුකූල බැඳපු වෙලාවෙ නෙමෙයි ඔන්න ඕක දැකපු වෙලාවෙ ඉඳලා තමයි දුක ඇති උනේ. කොහේ හරි යද්දී ඔය නෝන හරි මහත්තයා හරි දැක්කනේ පින්වත්නි. දැක්කනේ එතෙන්දී ඔය නෝන දැක්කනම් කොහේ හරි යද්දී අන්න ඒ දැක්ක වෙලාවේ තමයි බැඳුනේ. දැන් එතකොට ඒක බැඳගෙන ඇදගෙන යනවද නැද්ද? යන තැන දැන් ඒක බැඳගෙන තමයි මේ අඬා දුකෙන් කල්පනා කර උහේ යනවා. අර පස්සේදී නීති අනුකූල බඳිනේ වෙන එකක්. ඒ නිසා දැන් අන බලනකො එහෙම බඳ ගත්තා. දැන් බඳගෙන ඉවරලා දැන් මොකද කරන්නේ? ඒ නෝනත් එක්ක ඉතින් යන්න ඕන ඥාතිකවල වල යන්න ඕන පොලේ යන්න ඕන බඩු ගේන්න යන්න ඕන. දැන් එක දේවල් නැද්ද? දාන ගෙදර යන්න ඕන මල ගෙදර යන්න ඕන එයාලා ඥාති. දැන් මේ ඒකත් පටවගෙන යන්න ඕන හැමහම. දැන් එතකොට එතෙන්දී ඒ නෝනට යන්න දැන් රෙදි පෙරදි ඕනේ නැද්ද? පෙරපු සපත්තු ඕනේ නැද්ද? කුඩ බෑග් ඕනේ නැද්ද? සල්ලි නැතත් හොඳ හෑන්ඩ් බෑග් එල්ලගෙන යන්නේ පිනන්නේ. සල්ලි නැතත් වටින බෑග්ස් තියෙන්න ඕන. එහෙම තමයි ඒගොල්ලන්ගේ හැටි. ඉතින් ඔය සේරම අරගෙන යන්නේ. හැබැයි ඕව අරගන්න මහත්තයා බර අදින්න ඕනද නැද්ද? බර අදිනවා ඉවරයක් නැහැ. අනේ මේ මිනිස්සයා රැට වැඩට ගිහිල්ලා රැට ගෙදරින් අනේ ඩිංගන් නිදා ගන්න වෙන්නේ කොයි වෙලාවෙද නිදහස් වෙන්නේ කියලා එන්නේ. ඒ කියන්නේ රැද්දලා ඇදලා බර එහෙම එන්නේ කරත්තේ ඩිංගකට ලියා ගන්න පොඩ්ඩකට බලන්න. එන්නේ ඒ යනකොට තව කලක් යනකොට දරුවෝ ලැබෙනවා. දැන් එතකොට මේ දරුවෝ ඉස්කෝලේ දාන්න දරුවන් බෙහෙත් ලෙඩුනොත් බෙහෙත් ගේන්න ඒගොල්ලන්ට පොත් බෑග් සපත්තු ගන්න ඒගොල්ලන්ට ඔන්ලයින් ක්ලාස් යන්න දෙන්න ඒ ක්ලාස් වලට අවශ්‍ය ෆෝන් අරව මේ ලැප්ටොප් අරගෙන දෙන්න. දැන් ඔය සේරටම දැන් මොකද කරන්නේ? බර අදින්න ඕන නැද්ද? අදින්න ඕන. දැන් ඔය බර අදින අතර දැන් මෙයා වැඩට ගිහිල්ලා ඉද්දිත් දැන් මෙයාගේ ඒක කරත්තේ ගැට ගහලාද නැද්ද? ගැට ගහලාමයි තියෙන්නේ. එතන ඉඳගෙනත් කල්පනා කරන්නේ අනේ දැන් මේකේ පටවගෙන ඉන්නව කවුද? දරු නෝන පටවගෙන ඉන්නවා.
දරුවෝ ටික පටවගෙන ඉන්නවා. ඊට පස්සේ නෝනගේ රෙදි පෙරදි ටික පටවන් තියෙනවා. නෝනගේ ඥාති ටික පටවන් තියෙනවා. දරුවෝගේ රෙදි පෙරදි ටික පටවන් තියෙනවා. ඒගොල්ලන්ගේ පොත් බෑග් කෑම පෙට්ටි පටවන් තියෙනවා. කුඩ සෙරෙප්පු පටවගෙන තියෙනවා. ඔය සේරම පටවගෙන තමයි මේක දැන් ඉඳගෙන දැන් මේක ඇද ඉන්නවා. එතකොට පින්වන්දි එහෙම අදින කෙනෙකුට පින්වන්දි ඕකෙන් නිදහස් වෙලා ඔය බර ටික අඩුම තරමේ ඔය බර ටික නිදහස් කරගන්න පුළුවන් නම් කුප්පමන සනසීමක් වෙයිද? හැබැයි දැන් අර ගවයා කියන්නේ ගවයා කරත්තේ බැඳලා ඒ බර අදින වගේ තමයි පින්වන්දි ඔබ නෝන ගැන කියලා හිතලා දරුවෝ ගැන කියලා හිතලා හිතින් බැඳිලා ඒක කල්පනා කර ඉන්නව කියලා කියන්නේ අන්න අර කරත්තේ බැඳි ගුණා යන්න දැන් කරත්තේ බැඳි ගුණා යනහට මොකක්ද දෙන්නේ? වලිගේ කොහොමත් එනව නෙවෙයි. වලිගේ මොකක්ද දෙන්නේ? කරත්තේ යනහට කරත්තේ එන්නේ. යනහට කරත්තේ එන්නේ. මිනද යනහට කරත්තේ එන්නේ. එතකොට ඇයි ඒ ගුණ යන පහට කරත්තේ එන්නේ ඇයි? ඇයි? කරත්තේ බැඳපු නිසා. කරත්තේ බැඳපු නිසා තමයි යනහට ඒ කියන්නේ පස්සේම කරත්තේ එනවද නැද්ද? එනවා. දැන් එතකොට දැන් ඕගොල්ලොත් මොන හරි කරත්ත බැඳගෙනද තියෙන්නේ? දැන් පෘථග්ජන කෙනෙක් වුණොත් කරත්ත බැඳගෙන තමයි ඉන්නේ. පෘථග්ජනයා සාමාන්‍යයෙන් අර කරත්තේ බැඳි ගුණා වගේ. දැන් ඕගොල්ලොත් කරත්තේ බැඳි ගුණෙක් වගේ දැන් බැඳගෙනද ඉන්නේ. දැන් මෙහි ඇවිල්ලා ඉන්නෝනේ. දැන් ආරාමයට ඇවිල්ලානේ ඉන්නේ. දැන් කරත්තේ බැඳලාද නැද්ද? බරයිද නැද්ද? දැන් මං කියන එක තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැති වෙන විදිය නේ මේ කියන්නේ. දැන් අර දෙක කම්ෆයර් කරන්නකෝ. මේ කියන්නේ කරත්තේ ගවයෙක් බැන්දොත් ඒ ගවය තියෙන අඩියක් පාසා ඉස්සරහට යන අඩියක් පාසා මොකද්ද වෙන්නේ? කරත්තෙත් එයාගේ පස්සෙන් එනවා. එහෙම එනවනේ. දැන් එතකොට මං අහන්නේ ඕගොල්ලෝ දැන් ඇවිලනේ තියෙන්නේ අර මේ රට වටේ ඉඳලා දැන් මේ කිතුරු කොටේට දැන් ඇවිලනේ ඉන්නේ. දැන් එතකොට ඕගොල්ලොත් තියෙන අඩියක් පාසා ඕගොල්ලෝගේ පස්සෙනුත් බැඳිච්ච වෙනවද? දැන් ඕගොල්ලෝගේ කරත්තේ බැඳලා තියෙන වෙයි නෑ. තාම පින්නන්නේ ඕගොල්ලෝ හරක් නෙමෙයි. ඒ නිසා තාම බැඳලා ඒක කරත්තේ බැඳලා නෑ සම්මත. නමුත් අරක උදාහරණනේ. ඕගොල්ලෝගේ හිතේ දැන් බැඳිච්ච නැද්ද එක දේවල්? බැඳිච්ච තියෙන. ඕව ඇදගෙන නෙමෙයිද අරගෙන නෙමෙයිද යන්නේ? ඕව අරගෙන නෙමෙයිද යන්නේ? අරගෙන. දැන් මේ උපාසකම්මේ දූගේ දූ අරගෙන නෙමෙයිද දැන් ඇවිත් තියෙන්නේ? නැද්ද? දැන් බැඳගෙන දරුවන්ගේ එක්ක මහත්තයා එක්ක නෝනා එක්ක දරුවෝ එක්ක දරුවන්ගේ දරුවෝ බැඳගෙන තියෙන්නේ. බැඳගෙන දැන් ඕව අරගෙන යනහට අර කරත්තේ ගවයාගේ පසුපස කරත්තේ එන්න ආසේ පෘථග්ජනයා යනහට එයාගේ සිත තුළ එයා මනසින් බැඳගත්තා වූ මනෝමය චිත්ත රූප ටික සකස් කරගෙන තමයි මෙයා හැමහටම යන්නේ. දැන් මෙතනාවත් දැන් ඔයගොල්ලෝ දැන් අපි ගත්තොත් මේ අම්මලාගේ හිතේ දැන් නැද්ද ගෙදර? හිතේ ගෙදර නැද්ද? හිතේ දරුවෝ නැද්ද? හිතේ දරුවන්ගේ දරුවෝ නැද්ද? හිතේ මහත්තයා නැද්ද? හිතේ නෝනලා නැද්ද? ඉන්න. ඇයි ඔය හිතේ දැන් දෙන්නේ? මේ මිනිස්සු ඉන්නේ ගෙවල් වල නෙවෙයි. දැන් ඇයි මේ ඕගොල්ලෝගේ හිතේ ඉන්නේ? ඇයි? මොකද්ද? හිතේ බැඳිලා. දැන් ඕගොල්ලෝගේ හිතේ ඇමරිකන් ජනාධිපති ඉන්නවද? යුක්‍රේන් ජනාධිපති ඉන්නවද? නෑ. ඒ මිනිස්සු මොකෙක් කරන්නේ? ඇයි හේතුවද? එන්නේ ඒගොල්ලෝ ගැන කතා කරන්නේ නැද්ද? රුසියන් ජනාධිපති ගැනම කතා කරන්නේ නැද්ද? අනේ කතා කරන අන්න රසියන් ජනාධිපති ඉන්නවා. එයා ගැන කතා කරනවා පුටින් කියලා. ඒ කියනවා අපි ඒ ටික කියනවා. හැබැයි එයා අපේ කරත්තේ බැඳගෙන නෑ. එයා මේ කරත්තේ
පටවගෙන නැහැ. ඔන්න බලන්නකෝ. දැන් අපි හිතමු දැන් රුසියාවේ ජනාධිපති. රුසියාවේ ජනාධිපති දැන් අපි දැන් කතා කරනවා අන්න එයා දැන් යුක්‍රේන් වලට ගහනවා මෙහෙම කරනවා මනුස්ස ඝාතන වෙනවා. අපි ඉතින් හොඳ හෝ නරක හෝ අපි කතා කරනවා. හැබැයි කතා කරාට අපේ කරත්තේ නැග්ගලා නැහැ. කරත්තේ නැග්ගලා නැහැ. අපිට ඒක ප්‍රශ්නයක් ඇත්තේ නෑ. අන්න එහෙනම් බලන්නකෝ ඕගොල්ලෝ පින්නවන්නේ දැන් එයා ඉන්නවා එයා ගැන කතා කරනවා කරත්තේ නැග්ගලා නෑ. හැබැයි දැන් ඕගොල්ලෝන් ගෙදර මහත්තයා ඉන්නවනේ. ඔව්ද නැද්ද? ඔව් එයා ගැන කතා කරනවද නැද්ද? දැන් එයා කරත්තේ පටවගෙනද නැද්ද ඉන්නේ? පටවගෙන. අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එයා බඳගෙන ඉන්නේ. එයා බැඳගෙන නිසා දැන් එයා බැඳගෙන ඉන්නේ. එයා ගැන කතා කරුවා නැතත් යන හට එයා අරගෙන යන්නේ. එතකොට ඒ බැඳිලා තියෙන්නේ කොහෙන්ද? හිතෙන්. අන්න බලන්න හිතෙන්. දැන් එතකොට ඕගොල්ලෝ පින්වන්නේ අනේ කොහෙට ගියත් ඕගොල්ලන්ට එහෙම එතෙන් දැන් ගවේයා කරත්තේ බැඳලා තියෙනවා යන්න කරත්තෙත් පසුපස එනවනේ. ගවේට නිදහසක් තියෙනවයි. තියෙනවද? නෑ නිදහසක් ඇත්තෙම නෑ. මක් නිසාද? කරත්තේ පසුපසින් එන නිසා. දැන් එතකොට ඔබට නිදහසක් තියෙනවයි. තියෙනවද? මං අහන්නේ ඔබට නිදහසක් තියෙනවද? ඔබ නිදහසක් නෑ. ඇයි නිදහසක් නැත්තේ? අර කරත්තේ බැඳලා නෑනේ ඕගොල්ලෝ පින්නන්නේ. මං කියන්නේ ඔබට නිදහසක් නැත්තේ ඔබ හිතෙන් දරුවෝ ඥාති හිතයිසින් කියලා බැඳගෙන ඉන්න නිසා යන යනහට ওই ටික අරගෙන යන්නේ. ඒ ටික යන යනහට අරගෙන යන නිසා මොකද වෙන්නේ? ඔබටත් නිදහසක් නෑ පින්නන්නේ. අන්න බලන්නකෝ. හැබැයි එහෙම ගියොත් ඔබට ඔය දැන් අර කරත්තේ බැඳි ගොනාට සැපක්ද දුකක්ද තියෙන්නේ? දුකමයි පින්නවන්නේ. දුකමයි. දැන් එතකොට ඔබ හිතෙන් දරුව කියලා මහත්තය කියලා නෝන කියලා දරුවන්ගේ දරුවෝ කියලා ගේදොර ඉඩකඩම් කියලා හිතින් උපාදාන කොටගෙන හිතින් බැඳිලා යන යනහට අරගෙන යනවා කියනකොට මේක බරද නැද්ද? මේක දුකද නැද්ද? දුක. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි අර ගවය කරත්තෙන් ලිහලා අතහරිනවා. කරත්තේ කුඩු කරන්නේ නැහැ. ඔබත් හිතෙන් මහත්ය ගැන නෝන ගැන කියලා හිතෙන් බැඳිලා තියෙනවා නම් හිතේ බැඳීම අතහරිනවා. මහත්ය අතහරිනවා නෝන අතහරිනවා නෙමෙයි. හිතේ බැඳීමට හිතෙන් බැඳුණු නිසයි මෙයාට බර. හිතෙන් බැඳුණු නිසයි මෙයාට දුක. අන්න බුදුරජාණන් වහන්සේ තනර හිතෙන් බැඳුන එක අතහරිනවා. දැන් අපි මං කිව්වේ ඔබ දැන් රුසියන් ජනාධිපති ගැන කතා කරා. ඔබට මුකුත් නැහැ, බරක් නැහැ, දුකක් නැහැ. බරක් නැහැ, දුකක් නැහැ. ඇයි? එයාට බැඳිලා නැති නිසා. එහෙනම් පින්වත්නි දැන් හොඳට බලන්න. ගවය නම් සම්මතය තුල ගවයේගේ බෙල්ලෙම කරත්තේ අර මේ වෙකේ විදණ්ඩේ බැඳලා තියෙනවා. ඔබේ බැඳලා තියෙන්නේ බෙල්ලේ නෙමෙයි, ඔබේ හිතේ නෙමෙයි බැඳලා තියෙන්නේ. එහෙනම් ඔය හිතේ බැඳිච්ච එක දැන් අර ගවය බැඳපු එක ලනුවෙන් වෙන කෙනෙකුට ගිහිලා කපලා නිදහස් කරන්න පුළුවන්. හැබැයි ඔබේ හිතේ බැඳිච්ච එක කිසිම කෙනෙකුට කපලා නිදහස් කරන්න බෑ. කාටද ඒක කපලා නිදහස් කරන්න පුළුවන්? තමන්ටමයි කපලා නිදහස් කරන්න පුළුවන්. තමන්ටමයි කපලා නිදහස් කරන්න පුළුවන්. එහෙනම් තමන්ට ඒක කපලා නිදහස් කරන්නට නම් පින්වත්නි තමන් දකින්න ඕන තමන් මොකද්ද? බැඳිලා කියලා. තමන් දකින්න ඕන තමන් බැඳිලා කියලා. ඔබ බැඳිලා කියලා නොදකින තාක් ඔබ ලියන්න උත්සාහ දරන්නේ නැහැ. ලියන්න උත්සාහ දරන්නේ. දැන් මේ උපාසකම්මලාගෙන් ඇහුවොත් ඕගොල්ලෝ දරුවන්ගේ දරුවන්ට බැඳිලාද කියලා ඇහුවොත් දැන් මොකද කියන්නේ? කියන්නේ මොකද්ද? නෑ කියලාමයි කියන්නේ. ඒ නෑ කියන්නේ මොකද? ඔබට බැඳිලාද කියන එක දැනගන්න දැකගන්න බුද්ධියක් නැති නිසා.
එහෙම බැඳිලා නැහැ කියලා කියන්නේ. රජේ වැඩ කරන ඕන කෙනෙක් කිව්ව මීට අවුරුදු 5කට කලින් මට හොඳට ධර්මය අවබෝධයි මෙහිමයි කියලා විස්තර කතා කරලා මට මං කිව්වා බොහොම හොඳයි කියලා. මං කිව්වා හැබැයි මම නම් දන්න විදියට ඔය නෝන මේ ධර්මයේ ඉගෙනගෙන පාඩම් කරලා තර්ක විතර්ක නම් ඕන තරම් දන්නවා. හැබැයි අවබෝධ නම් මෙලව දෙයක් නැහැ කියලා මම ප්‍රසිද්ධියම පොය දවසක මේ ශාලාවේදී මං කිව්වා. මේ ලොකු පිරිසක් ඉද්දි 400ක් ඉද්දි මං එහෙමක ප්‍රසිද්ධියම කිව්වා. ඔය නෝන්ට මොකක්වත් නැහැ. ඔය ඉගෙන ගත්ත එක විතරයි. හරියට පින්නන්නේ පුදුම තර්කය කියන්නේ පංච උපාදානස්ක මෙතන එක්ෂණිකව ඇති වෙනවා ඒ ශනින්ම නැති වෙනවා. මේක අනිච්ච දුක්ඛ පරියට කතා කරා. ඒ කියන්නේ පුදුම විදිහට ධර්ම කරුණු කතා හරි ගැඹුරින් කතා කරනවා. ඊට පස්සේ මම ගියා පින්නන්නේ මේ කොළඹ පැත්තේ මේ ආරාමයක මේ ධර්ම දේශනාවකට. එතකොට ඒ ධර්ම දේශනාවකට ගියා. අනේ ඒ ස්වාමීන් වහන්සේ මේ ඉතින් මාර්ගඵල ලැබලයි කියලා තමයි ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මිනිසු පිළිගන්නේ. මට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ කුණ්ඩතන ආඳුන වහන්සේගේ දායකෙක් මට හමු වුණා. එයා නම් අනිවාර්යයෙන්ම සෝතාපන්න ඵලය නම් සාක්ෂාත් කරපු කෙනෙක්. බොහෝම හොඳ ශ්‍රේෂ්ඨ කෙනෙක්. මං අහුවා කවුද කියලා. ඊට පස්සේ එතෙන්දි මට ඒ විස්තරය කිව්වා කොහෙද හරි හම්බෙලා තිනවා මේ ඒ ආඳුරවන්ට මේ උපාසකම්ම. කොහේ හරි ඥාති ගෙදර ගිහිපලක මුණ ගැහිලා කතා කරලා. දැන් මං කිව්වා හොඳයි අපේ හඳුනේ හැබැයි මගේ දැනුමේ තරමේ හැටියට මම කියන්නේ උන්දට මොකක්වත් නැති කෙනෙක් කියලා කිව්වා. මං පහුගිය දවසක පොයේ දවසේ කිව්වා අනේ යන්නේ පුළුවන් නම් මේ ධර්මයට එන්න ඔය අම්මට මොකක්වත් නැහැ තියෙන්නේ අර හිස් පොටිලා හාඳුරු වගේ මේ ඉගෙන ගත්ත ටික මතක තියාගෙන ඕක විතරමයි තියෙන්නේ කියලා. මං කිව්වා අපේ බණහනයකින් දුර්වලම කෙනෙක් ගැන අපේ සංසබ් වහන්සේ කිව්වේ. අනේ ඇත්තද කියලා හැල්ල කතා කරලා නිකන් හිටියා. ඉඳලා ඊට පස්සේ පින්න තව අවුරුද්දක් විතර ගියාට පස්සේ මුන්ද පොයකට දෙකකට ආවේ නැහැ. මම එතකොට ඇහුවා මේ මොකද කියලා. ඊළඟට ඇවිල්ලා මගේ ළඟට ඇවිල්ලා පින්න දිර කට්ටියටියත් එහා මෙහා ගියන් පස්සේ අඬනවා පුදුම විදියට අඬනවා පින්නවන්ති. කඳුළු වැටෙන අඬනවා එකීක ගහ අඬනවා. මං හුවේ ඇයි අම්ම කියලා. තව ඒ අම්මත් එක්ක ආපු දෙතුන් මං හුවේ ඇයි අම්ම කියලා. අනේ ස්වාමීන් වහන්සේ මගේ S2 වගේ හිටියේ කිව්වා මේ මගේ මේ දූගේ පුතා අපේ ළඟම තමයි කිව්ව හැදුනේ. එයා මේ සියදි විහානි කරගත්ත කිව්වා මේ යාගේ පුජ්‍යලික ප්‍රශ්නයකට. මට දරන්න බෑ කිව්වා. මට මොන විදිහකවත් දරන්න බෑ කියා අඬනවා පින්නෝනේ පුදුම විදිහට අඬනවා. මම එතකොටම කිව්වේ අම්මට ධර්මයේ අවබෝධ කරගන්න තියෙන හොඳම අවස්ථාවක් අම්මේ. එයා මරුණ එක හොඳයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. අම්මට ධර්මය අවබෝධ කරගන්නමයි අවස්ථාව ලැබුණේ. එයා වෙච්ච එකෙන් අම්මට තමයි මේක මේ රැකවරණයක් ලැබිලා තියෙන ධර්මය අවබෝධ කරගන්න අවස්ථාවක් ලැබුණා. ඇයි කියලා මං කිව්වා අම්මේ දැන් අම්මා හිතාගෙනත් හිටියනේ අපිත් එක්කත් කිව්වනේ දැන් අම්මට මේක අවබෝධයි මම මේ දෘෂ්ටි ටික ප්‍රහාණය කරලා ඉන්නේ අවබෝධයි මෙහෙමයි කියලා දැන් හොඳ ගැඹුරු ධර්ම කරුණු කතා කරන්නේ මං කිව්වා ඕන්නම් මේ එච්චර ගැඹුරට යන්න ඕනේ එච්චර ලොකු ගැඹුරට එපා දැන් අම්මා පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක දැන් දකින්න බලන්නකෝ පංච උපාදානස්කන්ධය අම්මා දැන් මේ කියනවනේ දුකයි කියලා ඒක ඉගෙනගෙන තිබුණනේ ඒක දැනගත්තනේ අම්මා දකින්නකො දැන් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා එතනින්ම අම්මා ඊතර වෙනවකෝ ඔතනින්ම අනේ ස්වාමීනි මට ඔබ වහන්සේ කියපුව තේරුණෙත් එතකොට තමයි කිව්වා ස්වාමීනි මගේ ළඟ මොකුත් තිබිලා නැහැ කිව්වා ඔන්න බලන්න මට කියන මගේ ළඟ මොකුත් තිබිලා නැහැ ස්වාමීන් වහන්සේ මං හිතුවේ ඇත්තටම මට අවබෝධයි කියලා කිව්වා මට මොන විදිහකවත් දරන්න බෑකෝ දැනුත් මට මතක් වෙන්නේ ඒකමයි කිව්වා ඒකමයි මං කෝ දැන් අම්මේ ඒකම මතක් වෙනවා කියන්නේ දැන් මං හොත් දැන් එතින්දී ඔය අම්මට දැනුත් අඬන්නේ දැනුත් මතක් වෙන්නේ ඔක හිතේ චිත්‍ර රූපයක්ද නැද්ද හිතේ එක දැන් එතින්දී හිතේ පුජ්‍යල භාවයෙන් අරද්ද නැද්ද හිතේ පුජ්‍යල භාවයෙන් අරගෙනද එන්නේ පුජ්‍යල භාවයෙන් අරගන්නවා කියනකොට දැන් ඔතන දෘෂ්ටියක් තියෙනවද නැද්ද දෘෂ්ටියක් තියෙනවා දැන් ඔය දෘෂ්ටියට නේද බැඳිලා තියෙන්නේ එතින්දී ඔය දෘෂ්ටියට බැඳිලා කියන තැනම තියෙන්නේ මොකද්ද මිත්‍යා දෘෂ්ටික ස්වභාවයක්නේ ඒ මිත්‍යා දෘෂ්ටික භාවය නිසානේ දැන් අම්මට ඇති වෙන්නේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක ඉන්නේ ඒ නිසා ඔතනින් ඔන්නෝක දකින්න දැන් ඔන්නෝක දකින්න Taman තුලින්ම දැන් මේක දකින්න කියලා මං උන්දර කිව්වා
එතකොට බලන්න පින්වත්නි ස්වභාවය. දැන් ඒ කියන්නේ මේක මේ තමන්ම දකින්න ඕන. දැන් එහෙම වෙනක දැන් ඒ අම්මම කියනවා මට හිතා ගන්න බැරිලු මට මෙහෙම වුණාද කියලා. ඇයි පින්වත්නි අපි දන්නේ නැතු දැන් අපි මේ මිනිස්සු ඉදිරියට රංගපපා හිටියට පින්වත්නි මේ අපේ ඇතුළේ මේ ඒ දෘෂ්ටි තියෙනවා. දැන් මේක තමන් විවෘතව මේක දකින්න ඕන. දැකලා එහෙම වෙනවා. අන්න එතෙන්දෙත් සිහිය උපද්දවනවා. අන්න එතෙන්දෙත් සිහිය ඉපදුනා නම් අන්න සිහිය ඉපදිලා දැන් අන්න ඒ අම්ම දක්ෂුණා නම් දැන් අඩුම තරමේ එහෙම දෙයක් වුණනම් ඔබ මොකද්ද කරන්න ඕන? පළවෙනි එක ඒ දරුවා එහෙම දෙයක් කරගත්තා. එයා සීදි විහානි කරගත්තා එයා. හරි. දැන් එතකොට ඔබට ධර්මයට එන්නට මත්තෙන් පළවෙනි එක තියෙනෝනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයට එන්නට මත්තෙන් අබුද්ධෝත්පාද කාලෙත් කියපු දේ තියෙන මොකද්ද? කර්මයේ කර්මඵලයටත් ගලපන්නකෝ. එහෙනම් එයා පෙර සසරේ කරපු අකුසල කර්මයක් ඒකට ලැබුණු විපාකේ. ඉතින් අපි මොනව කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥාතිය කර්මය, උප්පත්ති ස්ථානේ කර්මය මත පිහිටලා තියෙන්නේ නේ. දෑවැද්ද කර්මය වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාගේ ඒ ටික තමයි මෙයාට මේ ඇවිත් ඉන්නේ. ඒක තමයි මෙයාට මේ විපාක දුන්නේ. කවුරුවත් කරපු එකක් නේ, මම කරපු එකක්වත් වෙන කවුරුවත් කරපු එකක්වත් නෙමෙයි. මෙයාගේම කර්මයක් තමයි විපාක දුන්නේ කියලා. අන්න දැන් එතනින් ඔබ එහෙම හිතන්නේ මොකටයි? ඔබේ ගැටෙන හිත ගැටීමෙන් වළක්ව ගන්න. දැන් එහෙම හිතන්න ඕන. දැන් එතෙන්දී එහෙම හිතන්න පුරුදු වෙනවා. එහෙම හිතන්නත් බෑනේ බලන්නකෝ. කර්මේ කර්මඵලයට ගලපන්නත් බෑනේ. කර්මයේ කර්මඵලයට ගලපලා එහෙම දෙයක් වුණා නේද කියලා දැකලා ඊට පස්සේ දැන් පුළුවන් නම් අන්න එතනින් උඩට හිතගෙන යන්න. දැන් ඔබ හිතුවා ඒ දරුව නැති වුණා. දැන් ඔබ ඒ දරුවම නෙමෙයි. දැන් ඔබ බලන්න ඔබට වෙච්ච ප්‍රශ්න. ඔබ ඒ ප්‍රශ්නේ මොනවා හරි දැන් ඔබට වෙච්ච ප්‍රශ්න තියෙනවා. දැන් ගෙදර ඉන්නවනම් සම්ඩු සරුවල් තියෙනවා. මොනවා හරි එහෙම දෙයක් වුණා අන්න ඒව බලන්නේ. ඒ කරපු කර්මයට ලැබිච්ච විපාකයක් කියලා හිතලා දැන් එතනින් එහාට එන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයට. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඇවිල්ලා බලන්න දැන් මොකද්ද? එහෙනම් දැන් ඒ වෙච්ච උණු දෙයට අදාළව මගේ හිතේ බැඳීමක් තියෙනවද? මගේ හිතේ ගැටීමක් තියෙනවද? එහෙනම් එහෙම බැඳීමක් මගේ හිතේ තියෙනවනම් ඒක දකින්න ඒක දුරු කරන්න. අන්න එතෙන්ට ඒක දැකලා ඒක දුරු කරන තැනට આવොත් අන්න ඔබ ශ්‍රේෂ්ඨයි. එහෙනම් දැන් අන්න බලන්න පින්වත්නි අපිට හිතන්න පුළුවන් අවබෝධයි කියලා. කියන්නත් පුළුවන් අවබෝධයි කියලා. හැබැයි පින්වත්නි මේක ඊටත් එහා යන සියුම් ධර්මයක්. දැන් මේක වෙන්නේ ඔබට මම කියන්නේ මේක ප්‍රායෝගිකම කරන්න ඕන. එතකොට මේක ප්‍රායෝගික කරනවා කියලා කියන තැනදී මේ කරුණු ඉගෙනගෙන පාඩම් කර මෛත්‍රී භාවනාව කියලා බුදුගුණ භාවනාව කියව යන එක නෙමෙයි. ඒව කියවන එක නරකයි කියන එක නෙවෙයි. ඒව කියවුවම් පිනක් සිද්ධ වෙයි. ඒක කියව යන එක නෙමෙයි. ඊට එහා දෙයක් හිතන්න. ඊට උඩට හිත ගන්න. හිත ප්‍රායෝග කරන්නේ තමන් මේ ජීවිතේ ගත කරන කියන දේන් තුලින්ම ධර්මය මතු කරගන්න. එතනින්ම ධර්මය මතු කරගන්න. අන්න එතකොට තමයි දැන් කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහපු උතුම් සද්ධර්මයේ තියෙනවා. ඒ කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහපු උතුම් සද්ධර්මයට අදාළව පින්වත්නි ඒ අහපු දේ දැන් ඔබේ දෛනික දේ තුලින් දකින්න. එතකොට අන්න ඒ දෛනික දේ තුලින් දකිනකොට ඔබට දැන් ධර්මය තමයි ඔබ දකින්නේ. ඔබට පිහිට වෙන්නේ දැන් ධර්මය. දැන් ඔබට කවුරු හරි කෙනෙක් දොස් කිව්වා. දැන් දොස් කිව්වට පස්සේ අන්න දැන් ඔබ දකින්න. එක්ක පළමුව දකින්න මේක මම කරපු අකුසල කර්මයක් ඒකට විපාකය. ඊළඟට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැත්තට ඇවිල්ලා බලන්න. උපන්නද කියලා බලන්න ද්වේෂයක්. හටගත්ත නම් ද්වේෂයක් ඒ හටගත්ත ද්වේෂය දැකලා දුරු කරන්න. අන්න ස්වභාවය.
එතකොට මේක දැන් ඕගොල්ලෝ අර වගේ දැන් දරුවෙක් එහෙම වෙනකොට තව මොන හරි දෙයක් වෙනකොට අසල්වාසී ප්‍රශ්නයක් වෙනකොට ඉඩම කඩමක ප්‍රශ්නයක් වෙනකොට ගේ දොරක ප්‍රශ්නයක් වෙනකොට ඒ මොනවා හරි ඒ වෙනකොට ඊට අදාළව තමන් ඒ තමන්ගේ මානසිකත්වයේ දෙස බලන්න පුරුදු වෙන්න. එතන බලලා අන්න එතන නිවෙනවා නම් අන්න මෙයා ප්‍රායෝගික කරනවා. දැන් අපි හිතන්නමු දැන් ඕගොල්ලෝ මෙතන දැන් මේ බන් ටික අහලා දැන් ගෙදර යනවා. ගෙදර යනකොට ගේ මිදුලතු ගාලවත් මොකක්වත් නැහැ මේ දවස් දෙක තුනේ එහෙම තියෙනවා. දැන් ඊට පස්සේ දැන් ඔන්න ගිහපු ගමන් මේ අම්මලා දරුවන්ට බැනගෙන යනවා. දැන් එතකොට මොකද? එහෙම නෙවෙයි දරුවන්ට කියන්න. ඒ වෙලාවට මෙහෙම අතු ගන්න ඒ දේ කරන්න කියලා. එහෙම නැත්තම් එයාගේ අඩුපාඩු වරද පෙන්වන්න. හැබැයි ඔබ දකින්න දැන් ඔබේ හිතේ ද්වේෂයෙන් ඉඳ මේ කියන්නේ කියලා. අන්න එහෙනම් දැන් එතන ඒ කියන්නේ මේ කරත්තේ බැඳගෙනද කියන්නේ බැඳගෙනද මේ කියන්නේ කියලා බලන්න. එහෙම නැත්තම් අන්න බලන්න දැන් ඔබ ඒ අඩුවෙන්නේ දැන් යට දොස් කියනවා මේ කතු ගෑවෙන්නේ කියලා. එච්චරයි. හැබැයි හිතේ බැඳිලා නැතුව දැන් අන්න ඒ වෙලාවේ දකින්න දැන් ඔබ පළවෙනි දේම වෙන්න ඕන දැන් යනකොට අතු ගාලා නැත්නම් දකින්න දසුනටම ඇස් දෙකට පේන අතු ගාලා නැහැ. දකින්න දසුනටම මොකක්ද දැන් හිතට එන්නේ? දකින්න දසුනටම හිතට එන්නේ මොකද්ද? තරහක්. හිතට එන්නේ තරහක්. දැන් ඔබ පළමුවෙන්ම කරන්න ඕන දේ මොකද්ද? ඔබ දැන් මං කියන්නේ මේක ප්‍රායෝගික කරන ක්‍රමය මං කියන්නේ. දැන් ඔබ ගෙදර යනවා. ගෙදර අතු ගාලා නැහැ. එහෙම නැත්තම් දැන් යනවා ගේ දොර ඇරලා යනවා ගෙදරට යනකොට මෙන්න සාලේ පුටු ටිකේ දාලා මේ රෙදි පෙරදි දාලා අරවා මේව දාලා මේක පුටු පෙරලා අර පැත්තට මේ පැත්තට කෑම කාපු පිඟන් අතන මෙතන තියලා දැන් ඔන්න දකින්නකොටම දැන් ඔය අම්මලාට මොකද්ද වෙන්නේ? තරහක් එනවා. දැන් තරහ එනකොට පළමුවෙන්ම ඔබ කරන්නේ මොකද්ද? පළමුවෙන්ම ඔබ කල යුතු වෙන්නේ පළමු දෙයම ඔබේ හිත දකින්නටක් ගාලා. අරකට උත්තර සපයන්න යන්න එපා මොනද මේක ඔබ ප්‍රායෝගික කරගෙන යන්න තියෙන එකට මම කියන්නේ පළමු දෙයම දකින්නකොටම එන්නේ දැවැන්ත ද්වේෂයක්. අයිත් ඒක තර්ක විතර්ක මොකුත් නැහැ. හැබැයි එහෙත් වචන කිසි දෙයක් පිට කරන්න එපා. අතපය හොල්ලන්න යන්නත් එපා. හොල්ලන්න කියනවා තියෙන වැදලා විසු කරන නැත්තම් ඊට පස්සේ කියුවා මුම් මේක පුටු සෙටියෙම දාලා තින්න ඕක ටික අරගෙන විසු කරන්න පුළුවන් එළියට එතෙන්ට යන්නත් එපා මුකුත් එපා. එහෙම නැතුව මේ පළමුවම ගිහිපු ගාම දැන් ආක දැකපු ගාම හිතේ හටගත්ත ද්වේෂය දකින්න. මෙන්න හිතේ ද්වේෂයක් හටගෙන තියෙනව නේද කියලා දකින්න. දැකලා මේ ද්වේෂසිත පැවැත්වුවොත් නර කරත්තේ බැඳි ගුණා වගේ තමයි. දැන් මේක දැන් බැඳීමකට දැන් මේක බැඳුන් දැන් මේ පුටු සෙටියට බැඳිලා තිබිලා තියෙන්නේ. ඒ පුටු සෙටියට බැඳිලා තිබුණු නිසා ඒක අපිට ඕන විදිහට නැති නිසා තමයි දැන් මේ ගැටීම තියෙන්නේ. දැන් අපි යනවා යාළුවෙක් ගෙදරකට. ඒගොල්ලන් ගෙදර ගියාට පස්සේ ඊට අන්ත විදිහට පුටු සෙටියට දාලා එක ඒවා දාලා කෑම කාපුවත් ඉරෝලා එහෙම දෙනවා. හැබැයි ඔබ මොකෝ තරහක් ගන්නෙ? අනේ තරහක් ගන්නෙ. ඔබ තරහක් ගන්න දැන් ඒ ගෙදර එක්කෙනා තරහක් ගන්න හදුවොත් කියන අනේ පුංචි එවුන්ගේ හැටි ඕම තමයි නංගි ගණන් ගන්න එපා මෙහෙමයි කියලා දැන් ඔබ එතන කූල් ඩවුන් කරනවා. මොකද එතකොට නංගිට මොකුත් තේරෙන්නේ නැති මෝඩ පහේ නංගි කෙනෙක් නිසා ඒ කතාව හොඳයි. නැත්තම් නංගි කියන්න ඕන පෙරලා උත්තරේ මොකද්ද? අක්කේ ගෙදර පුටු සෙටියෙන්නේ මේ නිසා අක්කට ප්‍රශ්නයක් නැහැ නේ. ඇත්ත උත්තරේ ඒක. අක්ක ගෙදර යනකොට අක්කයි ගෙදර පුටු සෙටියෙත් ඔය වගේ. එතකොට දැන් අක්කට මොකද වෙන්නේ? පළමු ආවා කේන්තිය. හැබැයි දැන් අක්කා වචනයක් කතා කරන්නේ නැහැ. ආපු තරහ හිත දැක්කා. දැන් දැකලා ඒක දැන් දුරු කරා. දැකලා තරහ හිතක් ආව නේද කියලා කල්පනා කරලා ඒක දිගින් දිගට යනවා. ගෙට ගිහිල්ලා තමන් රෙදි මාරු කරගෙන වතුර එකකුත් බීලා දැන් මේ තරහ හිත ඒත් එනවා. දැන් මේක දැකලා දැන් දුරු කරා. දුරු කරාට පස්සේ අන්න ඊට පස්සේ කවුද මේව දැම්මේ? මෙහෙම දානවද මෙහෙම කියලා අන්න දැන් කියන්න පුළුවන්. ඒ වරද පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට දැන් ධර්මයේ ප්‍රායෝගික. එතකොට දැන් අපි මේ වරද පෙන්නනවා එයාට දෝෂාරෝපණය කරනවා. හැබැයි හිතේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. නැත්තම් දැන් දකින්න කොටම ද්වේෂය ඇවිල්ලා ද්වේෂය මත ඉඳගෙන කිව්වොත් කියන ඒවටත් එහෙමයි නොකියන ඒවටත් එහෙමයි මොකද සකස් වෙන්නේ? ද්වේෂය සකස් වෙනවා.
එතකොට අන්න එහෙනම් ඔබ ඒ වගේ ඔය සාමාන්‍ය දෛනික ක්‍රියාවන් වලදී දැන් ඔබේ ගෙදර සාමාන්‍ය රෙදි කබඩේ ගත්තයි රෙදි කබඩේ ගත්තා ඔතෙන්ට ගිහලා කෑ ගහන එකමනේ තියෙන්නේ. ඇයි එක්ක මහත්තයා රෙදි ගන්න ගියාම සේරම ඇදලා දාලා මේ මිනිස්සයා යුනිෆෝම් එකක් ඇදලා ගන්නවා ඒ ටික ඇදලා දානවා. දරුවෝ ගියාට පස්සේ ඒගොල්ලොන්ගේ එක ගන්නවා අනිත් ඒවා සේරුව ඇදලා දානවා. දැන් අරහේ දාලා මෙහෙ දාලා කියලා දැන් මොකද්ද කියන්නේ? කෑ ගහන එක කරන්නේ. එතකොට අන්න ඒ දකින්නකොට ඒ දැක්මත් එක්ක හිතට ඇතිවෙන්නා වූ ද්වේෂසිත දකින්න. ටිකක් උත්සාහ කරන්න බැරි වෙයි. සමහරට එකපාරට කඩාගෙන එයි. දැන් දකින්නකොටම දැකීමයි සිතීමයි කීමයි. බලන්නකෝ. දැකීම සිතීම කීම. ඒ කියන්නේ ඇහෙන් දකින්නවා හිතෙන් හිතනවා කටින් කියනවා. ඔය තුනම එක සැරේ වගේ වෙනවනේ. ඒ කියන්නේ දකින්නකොටම කියලා වගේ ඉන්නේ. නේද? හැබැයි දකින්නකොටම කියන්නේ දැන් දකින්න එකේ සංඥාව කටට ගෙනියන්න බෑ. මෙහෙම දෙයක් දැක්ක මෙහෙමයි කියන එක සංඥාව ගෙනියන්න කොහටයි? හිතට. හිතෙන් තමයි මේක ප්‍රතික්ෂේප කරනවද අනුමත කරනවද කියලා තීරණය කරන්නේ. තීරණය කරලා තමයි ඒකට ඇක්ෂන් එක ගන්න ඕන. ඒ ඇක්ෂන් එක ගන්න එකේ උත්තර විදිහට තමයි එකක් ඔය දැන් කටින් කෑ ගහන එක. එතකොට බලන්නකො පියවර කීයක් ගිහිල්ලාද කට ළඟට එන්නේ කියලා. දැන් කීයක් ගිහිල්ලාද කට ළඟට එන්නේ. නමුත් අපිට ඒන වේගවත් තේරෙන්නේ දකින්නකොටම කියෝගෙන ගිහිල්ලා. දැන් එහෙම දෙයක් දකින්නකොටම මොකොත් බැන්න ලේන්සිය කට තද කරගන්න. ඇයි දැන් ඒක ධර්ම අවබෝධයක් නෙමෙයි. ඔබට මේ සිහිය උපද්දවන්නේ කියන්නේ ලේන්සිය කට තද කරගෙන ඊට පස්සේ හිතින් හිතන්න. ඇයි මම මේ තද කරුවේ? මෙයාගෙන් පයින්න පුළුවන් දැන් ටක් ගාලා වේගෙන් එක කියව. ඒක නතර කරලා මම දැන් මේ පනින්න එන්නේ කොහෙන්ද හිතෙන්. අන්න දැන් හිත බලනවා. හිතේ ගැටීම් දානවා. දැකලා ඒක දුරු කරනවා. අන්න එතකොට පින්නන්නේ අපි දැන් මේ ධර්මයේ තුල දැන් අපි කරන හැම එකටම දැන් ඔබ උයන්න ගියත් අතුපතු ගන්න ගියත් යාළුවෙක් ගෙදර ගියත් කෑම කන්න ගියත් නිදා ගන්න ගියත් ඔය හැම වෙලාවකදීම දැන් අන්න ඒ විදිහට මේක ප්‍රායෝගික කරමින් කටයුතු කරනවා. දැන් ඔබ දැන් හිතනවද සමහරලාට සමහර අය අහනවා ඇති දැන් ඔන්න නෝනා කියනවා දැන් නිදාගෙන නැකිට කට්ටිය ඇඳේ නෙට් එක අකුල්ල නැහැ මේ සීට් එක හදලා නැහැ මොකක් කරන්න ඊට පස්සේ දැන් නෝනා කියන මේගොල්ලෝ නැකිට මේකවත් හදන්නේ බලන්නකෝ මෙහෙමයි කියලා දැන් ඔන්න කියවනවා. හැබැයි ඒ කියවන්න ඕන අර විදිහටම බලලා කියවන්නට කලින් හිත දිහා බලලා ඊට පස්සේ තමයි අඩුපාඩු වරද පෙන්වන්න ඕන. ඊට පස්සේ දැන් ඔන්න මහත්තයා කියයි සමහරලාට මහත්තයා ඇයි ඔච්චර කෑ ගහන්නේ සීල් ගන්නත් යනවනේ බණ අහන්නත් යනවනේ භාවනා කරන්නත් යනවනේ කියලා කියනවා. එතකොට ඒගොල්ලොන්ගේ සිරිතක් තියෙනවා සමහර අයගේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ නොවන අයගේ සිරිතක් තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ නොදන්න අයගේ සිරිතක් තියෙනවා. මේගොල්ලෝ පසලස්සක පොයට හරි සීල් ගන්න යනවනම් මොකුත් වැරදි කරන්න බෑ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ පසලස්සක පොයට හරි සිල් ගන්න යනවා රහත් වෙලා විදිහට හිතන් ඉන්නේ. කිව්වට මොකුත් කියන්න බෑ කිසිම දෙයක් බෑ. කියන ඕන දෙයක් අහගෙන මෝඩයෙක් වගේ කන පින්නාගෙන ඉඳපන් කියලා. එහෙම එකක් නෙමෙයි පින්වත්නි. මේකේ තියෙන එක දෙයයි දැන් තමන් දෛනිකව සම්මතය තුළ ජීවත් වෙන නම් ඒ වරදවල් තියෙනවා නම් ඒ අඩුපාඩු තියෙනවා කියන්න ඕන. දොස් කියනවා දොස් කියන්න ඕන. හැබැයි කියන්න හිත දිහා පලාගනිමි. දැන් බුදුරජාණන් වහන්සේ මෝග පුරුෂය හිස් පුරුෂය කීගේ දොස් කිව්වේ. එතකොට දැන් ඕගොල්ලොත් ඒ අඩුපාඩු දරුවට පෙන්වන්න. ඒක කියලා දෙන්න. හැබැයි කමන්නේ අනේ මෙහිමයි කියලා ඒ ඔබේ මෝඩකමක් සහ නොහැකියාවක්. එහෙම ඕන දෙයක් කියලා අතහැර දම ඉන්නේ. දැන් ඒකෙන් හිතන්න එපා මේ ගැටෙන්න කියලා කියනව නෙමෙයි. දැන් ඒ අයටත් නිවැරදි වැඩ පිළිවෙල කියලා දෙන්න එපයි. ඒක කියලා දෙන්න හිතේ ගැටෙන්නේ නැතුව. දැන් එහෙනම් දැන් බලන්නකෝ ඕගොල්ලෝ පිළිඳ මේක ප්‍රායෝගික කරන්න කියන්නේ මේ පෘථග්ජන මිනිස්සු කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොකද්ද? කරත්තේ බැඳපු ගොන්නු වගේ. මේක දීනේ මේ ඇදගෙන මේ ඉතින් ඔහේ යනව පින්නවද? මේක අතාරින්න පුළුවන්ද? අතාරින්න බෑ කට්ටියට. නෑර ඊයේ ප්‍රෝග්‍රෑම් ඉවරලත් එක මහත්තයෙක් මගෙන් ඇහුවේ ස්වාමීන් වහන්සේ දැන් මේ කියන එකක් තේරෙනවා. දැන් අපි ඉතින් සම්මතයේ බැඳිලා නෙවෙයි. දැන් කොහොමද මේක අතාරින්නේ? එහෙම අතාරලාවමත් ඒක පවුනේ.
ඔන්න බලන්නකෝ කියන කතාව. ඇතෑරලාවම පවුලු. ඇතෑරලාවයි කියලා පව් වෙන්නෙත් නැහැ පින්වත්නි, පින් වෙන්නෙත් නැහැ. ඇයි හේතුව? දැන් අතාරනකොට තමන් පව පින සකස් වෙන්නේ කොහෙද? සිතේ පින. බලන්න ඔබ මේ බණපදයක් අහන්න. පව සකස් වෙන්නේ හිතේ, පින සකස් වෙන්නේ සිතේ. ඔබ දැන් කෙනෙක් ඇතෑරලා යනවනම්, අන්නේ කෙනෙක් ඇතෑරලා යනවනම් දැන් අන්න ඒගොල්ලන්ට හානියක් වෙයි, කරදරයක් වෙයි, හානියක් වෙන්න, කරදරයක් වෙන්න කියලා හිතින් හිතාගෙන ඒගොල්ලන්ට ආදායමක් එන්න තියෙන ටිකත් විනාශ කරලා, ඒගොල්ලන්ට ඉන්න තියෙන තැනුත් නැති කරලා, ඒගොල්ලෝ තාඩන පීඩන වලට ලක් කරලා යනවනම් ආන්න ඒගොල්ලන්ට පීඩාවක් ලක් කරලා යන්නේ. ඔන්න මං කියන් උඹලට තේරෙයි මන් නැතු ඉන්න පුළුවන්ද කියලා. අන්න දැන් ඒ චේතනා සකස් කරගෙන යන්නේ. එහෙම සකස් කරගෙන යනකොට අන්න පව්. ඇයි? අන්න අයට තාඩනයක් පීඩනයක් ඇති කිරීම පිණිස හිත සකස් කරමින් තමයි යන්නේ. එහෙම වුණොත් පව්. එහෙම නැතුව අපි මොකද අපි තියෙන දෙයක් විනාශ කරන්නේ මොකක්වත් නැහැ. ඒ සීරම ඕගොල්ලෝ එන කරගෙන යන හොඳයි යන්නේ. මම යනවා මගේ විමුක්තියට කියලා යනවා. එතකොට පාපයක් වෙනවද? එහෙම පාපයක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම පාපයක් වුණා නම් පින්වත් දුහත් කුමාරයා රාහුල කුමාරයා මේ දාලා ගියන් පස්සේ එහෙනම් ඉතින් නිවන් දකින්න බෑනේ. මේ පව් නෙවෙයි සකස් වෙලා තියෙන්න ඕන. ඔබේ චේතනාව බලන්න. එහෙම දාලා ගියොත් පව් කියලා හිතනවා. ගෙදර ඉන්නකොට දෙන්නේ නැහැ සම්ඩුවේ වයිවි ඉන්න එක. දැන් මම ඒ වහන්නේ නැහැ නේ කවුරුත් මේ ස්වාමීන් වහන්සේ නෝනයි මායි බැන ගන්නවා පව් නේද? ඒක නිසා මීට හොඳයි ඩිවෝස් වෙන එක කියලා එක කෙනෙක් මගේ කනට අවිල්ල කියලා නැහැ නෙවෙයි. ඇත්තට මෙච්චර බැන ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ කියන එකට එකක වෙන්නේ නැහැ. මම එකක් කිව්වොත් එයා දෙකක් කියනවා. කියන එක පිළිගන්න කැමතිම නැහැ. මාන්නේ උද්දච්චකමයි අහංකාරකමයි ඕකමයි තියෙන්නේ. මේක ඉතින් හැමතිස්සෙම ඉතින් මෙහෙම වෙනකොට ස්වාමීන් වහන්සේ ඒ මිනිස්සෙටත් අකුසල කර්ම, මටත් අකුසල කර්ම, අතරමැද අහන් ඉන්න දරුවන්ටත් අකුසල කර්ම. අනේ මීට හොඳයි ස්වාමීන් වහන්සේ මම මේක ඩිවෝස් වෙනවා මේ කියලා මෙච්චර එක මිනිස්සෙක් මට කියලා නැහැ නෙවෙයි. අකුසල් කොරම ඕකේ ඉන්නවා. හැබැයි පිරිමනුසය හිතුවොත් බණපදයක් අහලා මම මේ යන්න ඕන පැවිදි වෙන්න යන්න ඕනේ කිව්වොත් පතෙන් නෝන දාලා නෙවෙයි කියන එක අකුසලයක් කියලා කියනවා. ඔන්න බලන්නකෝ. දැන් ඒ අකුසලයක් නෙමෙයි. මම ඒ උපාසක මහත්තයා ඒවලුම කිව්වා. මහත්තයෝ අකුසලයක් නේ ඔයා කරත්තේ බැඳලා තියෙනවා අතාරින්න බැරි එක කියන්නේ. ඒක ඔයා දැන් සමාජයේ ශිෂ්ට සම්පන්නයි. සමාජයේ උගත්. සමාජයේ බුද්ධිමත්. සමාජයේ දැන් තියෙන පොලයිට් එකක් තියෙනවා මේ හොඳ විනීත බවක් තියෙනවා, සම්වර බවක් තියෙනවා, ශිෂ්ට සම්පන්න බවක් තියෙනවා. ඒ නිසා මම ඔයා දැන් ওই වචන මොඩිෆයි කරලා කියන්නේ. මොකද දැන් අරක කිව්වොත් gediye පිටින් අනේ මට අර මිනිස්සු දාලා ඉන්නත් බෑ, මේ අහන බණත් ඇත්ත කියන ඒවත් ඇත්ත, දුකෙන් අත මිදෙන්නත් ඕන, ඒත් මං අර මිනිස්සු කොහොමද අනේ දාලා ඉන්නේ, මං ඕක හොයාගත්තේ කොච්චර try කරලාද කියලා. දැන් ඕක තමයි ඔය කියන්නේ. ඒක කියන්න බෑනේ වෙන්නේ. ඒක කිව්වොත් මෙයා නිකන් අර නිකන් ඕපන් නිකන් චාටර් මිනිස්සෙක් වගේ වෙනවා. ඒ නිසා එයා කියන උත්තරේ තමයි දාලා ආවොත් පවුනේ. ඔබත් ඔවනේ කරත්තේ මැදපු කෙනෙක්ද කියලා හිතන්න පින්නන්නේ. දැන් මේ දාලා ඉන්න කියලා කියනව නෙමෙයි. බලන්න පින්නද. ඒ නිසා චේතනාව මත තමයි පව්පින් සකස් වෙන්නේ. මේක දකින්න. ඒ කියන්නේ එහෙනම් මේක ගැලවෙන්න හරියම ආරුයි පින්නන්නේ. ඇයි බැඳලා නෙවෙයි තියෙන්නේ. කරත්තේ බැඳලානේ. කොහේ ලියා ගන්නද? ඒක නිසා සමහර උපාසකම්මලා වෙලා තියෙන මොකද උන්දලා කරත්තේ බැඳලා තියෙනවා. දැන් මහත්තයා තමයි කරත්තේ දක්කගෙන යන්නේ. වන්දනා ගමනක් යන්න දෙන්නේ නැහැ, බණ භාවනා ආදීකට යන්න දෙන්නේ නැහැ. හේතුව සමහර නෝන්ලා ඇවිල්ලා කියනවා අපිට එන්න දෙන්නේ නැහැ මේ භාවනාවට ස්වාමීන් වහන්සේ මහාන වෙයි කියලා බයට. මම දන්නවා අයියෝ අර මිනිසුන්ට පුදුම පින්නන්නේ ඒ නෝන්ලා සමහරවට එහෙම ඉතුවට දැන් මහත්තයාට ගියයි අපි මහාන වෙන්න හිතනවා කියලා. මහත්තයා කිරීම කියන හොඳයි අනේ සාදු මහාන වෙන්න ඕන කියලා. මහාන වෙන්නේ නැහැ පින්නන්නේ. එහෙම වෙන්නේ නැහැ ගොඩක් අය. එහෙම බෑ. ඒක සසරේ පුරුද්දක් තියෙන්න බෑ. එතකොට ඒගොල්ලෝ කරත්තේ බැඳලා මේ ඒක දක්කගෙන යන්නේ කවුද?
මහත්තයා අරයට මෙට යන්න එපා ඔය. මහගෙවල් වල යන්න එපා. අම්මලා පැත්තේ යන්න එපා. මේ බණ භාවනාවට යන්න එපා. සිල් ගන්න යන්න එපා. පස්සේදී යන්නකෝ අවුරුදු 60ක් විතර ගියාට පස්සේ කියලා මේව රිමෝට් කර නාහේ විදගෙන ලනු අල්ල ගියා. හැබැයි ගියානකොට මෙන්න બોලේ දැන් සමහර අය කියනවා එයාලගේ දැන් එයාලා බැඳලා අරහෙට මෙට හරව හිටපු ඒ මිනිස්සයා මැරුණා. දැන් මොකද කරන්නේ? දැන් මේ මිනිස්සු ටිකක් දැන් නිදහස් දක්කන්න එකක් නෑ නේ. ඒ බැඳිලා දක්කන කෙනෙක් නැති නිසා ටිකක් නිදහස්. ටිකක් නිදහස් නිසා බොහෝ අය ඒ අය පැනගෙන තිරෝ දැන් ආරාම වලට. හැබැයි අර මිනිස්සු මැරිලා. මොන වෙයි පින්නන්නේ මේ අපි මේ කරන්නේ? දැන් බලන්නකෝ එවැනි නෝනට සීමා දාගෙන නෝනට මේ එක තහංචි දාගෙන එවැනි දක්කගෙන යන මිනිස්සුද බලන්නකෝ ඔබත්. ඒක රිමෝට් කර ඉඳලා ඊට පස්සේ මරණන් පස්සේ වැඩ ඉවරයිනේ. පින්නන්නේ අපි කවුරුත් බුදුහාමුදුරන්ගේ මේ ශාසනය දුර්ලභ ශාසනයක් ලැබුණ වෙලාවේ ඔබට තියෙන්නේ දැන් නෝනලත් එක්ක කටයුතු කරන්න. අන්න බුදුරජාණන් වහන්සේ කරන්නේ කරත්තේ බැඳි ගුණ. දැන් අපි පෘථග්ජනය කරත්තේ බැඳි ගුණ වගේ. ඉතින් කරත්තේ බැඳලා තියෙනකොට යාර නිදහස් වෙන්න බෑ. හැබැයි ඒ වගේ ඔබ හිතෙන් අල්ලගෙන තිබුණොත් ඔබට නිදහස් වෙන්න බෑ. ඔබ සිතෙන් අතාරින්න. සිතෙන් අතාරලා ඔබ සුවදව පින්නන්නේ ඔබ ඔය නෝනල මහත්තල දරුවෝ ඥාති ගැන හිතෙන් බැඳීගෙන ඉන්න එක අතහැරියොත් ගෙවල් වල පුදුම සමගි සම්පන්නයි. ගෙවල් කියන්නේ පන්සල් වෙනවා පින්වන්නේ. ඒ කියන්නේ පන්සල් කියන්නේ නිකන් බුදු මැදුරු වෙනවා ගෙවල්. ඇයි හිතෙන් බැඳිලා නැහැ. ඒ නිසා හිතෙන් ගැටෙන්නේ නැහැ. එතකොට ඒ දෙගොල්ලම තුන්ගොල්ලම කතා කරන්නේ ඒ අවශ්‍ය වැඩ ඒ ටික කතා අවශ්‍ය කටයුතු සියල්ලම කරනවා. හරියම සමගි සම්පන්නයි. ඇයි බැඳීමක් නැති නිසා. දැන් ඕගොල්ලෝ හිතේ බන්ධනයක් හදාගෙන ඒ හිතට ඕන විදිහට ටික වෙන්න ඕනේ කියන්නේ නිර්ණය කරන් තියෙනවා. ඔතන තමයි ඝට්ටනේ තියෙන්නේ. එතකොට එහෙම වුණාන් පස්සේ ඔබේ හිතට වේදනාවක් දුකක් ඇති වෙනවා. අන්න ඒ දුක අයින් කරන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතනින් අත මිදෙන්න. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.